සුබම සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ පින්තූර දෙකක් බලලා වචනේ ගෙස් කරන ක්විස් එක. කවුද බලමු 25න් 25ම ගන්න පුළුවන් දක්ෂයා. හරි ලෑස්තිද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. මෙන්න පළමු ප්‍රශ්නය. මේක නම් හැම කඩේකම වගේ දැක් ගන්න පුළුවන් කෑමක්. පිළිතුර තමයි බිත්තර අප්පල්. මෙන්න දෙවැනි ප්‍රශ්නය. මේ කෑම නම් ගොඩක්ම ශ්‍රී ලාංකිකයෝ හදන්නේ විශේෂ දවස්වලට විතරයි. පිළිතුර කිරිබත්. තුන්වෙනි ප්‍රශ්නය. මේක ක්ෂණික ආහාරයක් විතර හඳුන්වන්න පුළුවන්. පිළිතුර ඉන්දියාප්ප. හතරවෙනි ප්‍රශ්නය. මේකත් ජනප්‍රිය කෑමක්. පිළිතුර ඇපල් කේක්. පස්වෙනි ප්‍රශ්නය. මේ කෑම නම් බහුතරයක් අයගේ ගොඩක් ජනප්‍රියම කෑමක්. පිළිතුර ඩාර්ක් චොකලට්. හයවෙනි ප්‍රශ්නය. මේ කෑම නම් ගොඩක් වෙලාවට හැමෝම කඩවලින් අරන් කනවා. පිළිතුර ගල්බනිස්. මේ කෑම ජාතියට විතරක් මාස ගොඩක් අය ඉන්නවා. සමහර අය ගොඩක්ම අකමැති කෑම ජාතියත් මේක. පිළිතුර වයිට් චොකලට්. මේ කෑම ගොඩක් කට්ටිය ආගමක් විදිහට අදහනවා. පිළිතුර බිත්තර රොටි. අවුරුදු කෑම මේසේ නැතුවම බැරි කෑමක් තමයි මේක. පිළිතුර නාරං කැවුම්. මේ කෑම ජාතියට රහ වැටෙන ගොඩක් අය ඉන්නවා. පිළිතුර පොල් කේක්. මේ කෑම ජාතියට සතෙක්ගේ නමක් තිබ්බට ඇත්තටම සතෙක් අදාළ වෙන්නේ නැහැ. පිළිතුර කිඹුලා බනිස්. මේ කෑම ජාතිය නම් ගොඩක් ජනප්‍රියයි. පිළිතුර වැනිලා කේක්. මේ කෑම ජාතිය නම් ගොඩාම පැණි රස කෑම ජාතියක්. පිළිතුර පැණි වලලු. අවුරුදු කෑම මේසේ නැතුවම බැරි කෑමක් තමයි මේක. පිළිතුර මුං කැවුම්. මේ කෑම ජාතිය නම් ගොඩක් කට්ටියට හදාගන්න බෑ ඇත්තටම. පිළිතුර කොණ්ඩ කැවුම්. මේ කෑම ජාතියත් ඔයා දන්නවද කියලා බලන්නකෝ. පිළිතුර මීට් බෝල්ස්. මේ කෑම ජාතිය ආදරවන්තයින් අතර ගොඩක් ප්‍රසිද්ධයි. පිළිතුර චොකලට් ෆින්ගර්ස්. සාමාන්‍යයෙන් ගෙදරදීම හදාගන්න පුළුවන් කෑමක් තමයි මේක. පිළිතුර කප් කේක්. ගැහැණු පාර්ශ්වය අතර ගොඩක් ජනප්‍රිය කෑමක් තමයි මේක. පිළිතුර හොට් ඩොග්. මේ කෑමට සතෙක්ගේ නමක් ගැයලා තිබ්බට ඇත්තටම සතෙක් අදාළ වෙන්නේ නැත. පිළිතුර මාළුපාන්.
පොල් වලින් හදාගන්න රසවත් කෑමක් තමයි මේක. පිළිතුර පොල් ටොෆී. මේකත් ඔයා දන්නවද කියලා බලන්නකෝ. පිළිතුර චොකලට් කේක්. ගොඩක් අය රස කරගන්න රසවත් කෑමක් තමයි මේක. පිළිතුර පෑන් කේක්. ගොඩාක් කට්ටිය ආස පළතුරක් තමයි මේක. පිළිතුර ගාසියම්බලා. ඔන්න අවසාන ප්‍රශ්නය. මේකත් දන්නවාද බලන්නකෝ. පිළිතුර කිරිටොෆී. හරි, ප්‍රශ්න 25 නම් ඉවරයි. ඔයා ඇත්තටම ගත්තු ලකුණු ගාන පහලින් කමෙන්ට් කරන්න. අනිත් අයට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ විනෝදකාමී වීඩියෝ ආයෙත් බලන්න. අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත් වීඩියෝකින් හමු වෙමු. සුබ දවසක්.